මිස්ට්‍රි of the Mind channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එකට යන්න කලින් පහළ තියෙන subscribe button එක click කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. අපේ අලුත්ම videos බලන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අද අපි කතා කරන්නේ ලෝකයේ ප්‍රසිද්ධම අයිස් යටින් හමු වුණු අවුරුදු 5300ක් පැරණි මිනිසා ඔට්සිදි අයිස්මෑන් ගැන. 1991 සැප්තැම්බර් 19 වෙනිදා ජර්මන් සංචාරක යුවලක් වන හෙල්මුට් සහ එරිකා සිමෝන් ඇල්ප්ස් කඳුකරයේ ඔස්ට්‍රියාව සහ ඉතාලිය අතර කඳු තරණය කරමින් හිටියා. ඒ වෙලාවේ අයිස් අතරින් මිනිස් සිරුරක කොටසක් පෙනෙන්න ගත්තා. මුලින්ම හැමෝම හිතුවේ මේක මෑතකදී කඳුකරයේ මියගිය කඳු නගින්නෙක්ගේ මල සිරුරක් කියලා. ඒ නිසා කිසිම කෙනෙක් මේ සොයා ගැනීම ගැන විශේෂ අවධානයක් දුන්නේ නැහැ. හැබැයි පස්සේ පුරාවිද්‍යාඥයන් එතනට ආවම හැමෝම පුදුම වුණා. මේ සාමාන්‍ය මල සිරුරක් නෙවෙයි. මේක වසර 5300කටත් වඩා පැරණි ස්වභාවිකව ආරක්ෂා වුණු මිනිස් සිරුරක්. ඒ තමයි අද ලෝකය ඔට්සි කියලා හඳුන්වන අයිස් මිනිසා. ඔහුගේ ශරීරය අවුරුදු 5300ක් නොනැසී පැවතුණා. ඒ ඇයි? මිය ගියාට පස්සේ ඔහුගේ සිරුර හිමෙන් සම්පූර්ණයෙන්ම වැහුණා. අධික සීතල, බැක්ටීරියා, ශුද්ධජීවීන් සහ ශරීරයේ දිරවන ක්‍රියාවලිය ගොඩක් මන්දගාමී කළා. ඒ නිසා ඔහුගේ සම, හිසකෙස්, නියපොතු, අභ්‍යන්තර අවයව ඒ වගේම ඔහුගේ රුධිරයේ කොටස් පවා අද වෙනකම් ආරක්ෂා වෙලා තිබුණා. ඒ නිසා ඔට්සි කියන්නේ ලෝකයේ හොඳින්ම ආරක්ෂා වී ඇති ස්වභාවික මමියක්. විද්‍යාඥයන්ට ඔට්සිගේ ඇඳුම් සම්පූර්ණයෙන්ම වගේ හමු වුණා. ඔහු ඇඳගෙන හිටියේ එළුහම් වලින් සාදපු ඇඳුමක්, වලස් හමෙන් සාදපු තොප්පියක්, මුවන්ගේ හමෙන් සාදපු කලිසමක්, ගවහම් වලින් සාදපු පටියක්. හැබැයි විද්‍යාඥයන්ම වැඩියෙන්ම පුදුම කළේ ඔහුගේ සපත්තු. මේ සපත්තු පිටතින් මුවන්ගේ හමෙන්, යටින් වලස් හමෙන්, ඇතුලේ වියලි තනකොළ දාලා තිබුණා. ඒ තනකොළ අද අපි දාන මේස් වගේ උණුසුම රඳවා ගන්න උදව් වෙලා තියෙනවා. අවුරුදු 5300කට කලින් මේ තරම් දියුණු සපත්තු නිර්මාණයක් තිබුණා කියන එක විද්‍යාඥයන්ටත් ලොකු පුදුමයක් වුණා. ඔට්සිගේ ළඟ තිබුණු වටිනාම දේ තමයි තඹ පොරව. මේ පොරවේ තලය 99%කටත් වැඩි පිරිසිදු තඹ වලින් හදලා තිබුණා. ඒ කාලයේ තඹ කියන්නේ ගොඩක් වටිනා ලෝහයක්. ඒ නිසා විද්‍යාඥයන් හිතන්නේ ඔට්සි සාමාන්‍ය දඩයක්කාරයෙක් නෙවෙයි, සමහර විට ගෝත්‍ර නායකයෙක් නැත්නම් සමාජයේ වැදගත් පුද්ගලයෙක් වෙන්න ඇති කියලා. ඔහු ළඟ අසම්පූර්ණ දුන්නක්, ඊතල 14ක්, ගිනි දැල්වන්න උපකරණ සහ ගල් පිහියක්, ඒ වගේම බෙහෙත් ලෙස භාවිතා කළා කියලා හිතන දිලීර වර්ග දෙකකුත් තිබුණා. විද්‍යාඥයන් ඔට්සිගේ ආමාශය පරීක්ෂා කළා. ඒකෙන් පුදුම දෙයක් හෙළි වුණා. ඔහු මිය යන්න පැය 2කට පමණ කලින් හොඳින් ආහාර අරගෙන තිබුණා. ඔහුගේ අවසාන ආහාරයේ ඇල්ෆයින් අයිබෙක්ස්, ඒ කියන්නේ කඳු එළුවෙකුගේ මස්, රතුමුවන්ගේ මස්, පුරාණ ධාන්‍ය වර්ග, ඒ වගේම ඉතා මේදේ බහුල ආහාර තිබුණා. විද්‍යාඥයන් කියන්නේ කඳුකරයේ දිගු ගමනක් යන්න අවශ්‍ය ශක්තිය ලබා ගන්න ඔහු මේ ආහාර අරගෙන ඇති කියලා. DNA පරීක්ෂණ වලින් ඔට්සි ගැන තවත් පුදුම කරුණු හෙළි වුණා. ඔහුගේ ඇස් දුඹුරු පාටයි. ඔහුට කළු පාට රැලි සහිත හිසකෙස් තිබුණා. ඔහු ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියන කිරි දිරවීමේ අපහසුතාවයකින් පෙළුණු කෙනෙක්. ඒ වගේම හෘද රෝග ඇතිවීමේ ජානමය අවදානමකුත් තිබුණා. ඔහුගේ ආමාශයේ හෙලිකොබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාවත් හමු වුණා. මේ බැක්ටීරියාව ආමාශයේ තුවාල ඇති කරන බැක්ටීරියාවක්. ඔට්සිගේ ශරීරයේ ටැටූස් 61කට වඩා තිබුණා. හැබැයි අද වගේ ලස්සන රූප නෙවෙයි. ඒවා සරල ඉරි, කුරුස ලකුණු වගේ දේවල්. විද්‍යාඥයන් හිතන්නේ මේවා
විලාසිතාවට කරපු දේවල් නෙවෙයි කියලා. ශරීරයේ වේදනාව අඩු කරන්න කරපු පුරාණ ප්‍රතිකාර ක්‍රමයක කොටසක් වෙන්න ඇති කියලා. එයාගේ ශරීරයේ කරපු පරීක්ෂණ වලින් හොයාගත්තා එයාට සන්ධි ගෙවී යාමක් තිබිලා තියෙනවා කියලා. මේ ටැටූස් තිබුණේ සන්ධි ගෙවී යාම සිදු වූ ස්ථානවලට ආසන්නේ. ඒ නිසා තමයි කියන්නේ මේ ටැටූ චීන කටු චිකිත්සාව වගේ වේදනාව පාලනය කිරීමට කරපු ප්‍රතිකාරයක් කියලා. ඒ කියන්නේ ඇකියුපංක්චර් වගේ ක්‍රමයක් එදාත් තිබුණා වෙන්න පුළුවන්. ගොඩ කාලයක් විද්‍යාඥයන් හිතුවේ ඔට්සි හිමෙන් මැරිලා කියලා. හැබැයි CT ස්කෑන් එකකින් සියල්ල වෙනස් වුණා. ඔහුගේ වම් උරහිස ඇතුලේ ඊතලයක උල් කොටසක් තිබුණා. ඒ ඊතලය ප්‍රධාන රුධිර නාලයකට හානි කරලා තිබුණා. ඊතල පහරට අමතරව ඔහුගේ හිස් කබලේ පිටුපස කොටසේ තදබල ලෙස තුවාල වී තිබූ බව පරීක්ෂණවලදී හමු වුණා. ඔහුගේ අතේ ගැඹුරු කැපුමකුත් තිබුණා. ඒ වගේම ඔහුගේ ඇඳුම් ඊතල සහ පිහිය මත තවත් පුද්ගලයන් 4 දෙනෙකුගේ රුධිරය තිබී සොයාගනු ලැබුවා. මෙයින් පෙනී යන්නේ ඔහු තනිවම සතුරන් කිහිප දෙනෙකු සමග සටන් කර ඇති බවයි. ඒ කියන්නේ ඔහු මරණයට ටික වෙලාවකට කලින් සටනකට සම්බන්ධ වෙලා තියෙනවා. ඇත්තටම ඔහුව මැරුවේ කවුද? ඒ ඇයි? මේ ප්‍රශ්නවලට අද වෙනකම් පිළිතුරු නෑ. සමහරු කියනවා සතුරන්ගේ ප්‍රහාරයක් කියලා. තවත් සමහරු බලය වෙනුවෙන් නැතිවුණු ගැටුමක් කියලා හිතනවා. ඒත් ස්ථීර සාක්ෂියක් කිසිම කෙනෙකුට තවම හොයාගන්න බැරි වෙලා තියෙනවා. තවත් අමුතු කතාවක් තියෙනවා. ඒ තමයි ඔට්සි කර්ස්. ඔට්සිගේ සිරුර සොයා ගැනීම අධ්‍යයනය හෝ ප්‍රවාහණයට සම්බන්ධ කීප දෙනෙක් පසුව මිය ගියා. ඒ නිසා සමහරු ඔට්සිගේ ශාපයක් තියෙනවා කියලා විශ්වාස කළා. හැබැයි විද්‍යාඥයන් කියන්නේ ඒක අහම්බයක් විතරයි. ශාපයක් තියෙනවා කියලා කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නෑ කියලයි. අවුරුදු 5300ක් අයිස්යට සැඟවිලා හිටපු එක් මිනිසෙක් අද පුරාණ ලෝකය ගැන අපි දන්න දේ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. ඔහුගේ ජීවිතය, ඔහුගේ මරණය, ඔහුගේ උපකරණ අදටත් විද්‍යාඥයන්ට අලුත් ප්‍රශ්න ඉදිරි කරනවා. සමහර විට අනාගතයේ නව තාක්ෂණයත් එක්ක ඔට්සිගේ අන්තිම අභිරහස් ටිකත් විසඳෙන්න පුළුවන්. ඒ වෙනකම් ඔහු ලෝකයේ අභිරහස්ම මිනිසුන්ගෙන් එක් අයෙක් තමයි. ඔයාට හිතෙන්නේ ඔට්සිව ඇත්තටම මැරුවේ කවුද? ඔයාගේ අදහස කමෙන්ට් එකකින් කියන්න. ඊළඟ වීඩියෝවෙන් තවත් පුදුමාකාර අභිරහසක් එක්ක හමුවෙමු. තවත් මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.